මිනසන් කොන්නිචිවා මං අද කතා කරන්නේ වානිපාතය ගැන. ජපන් භාෂාවේදී වානිපාතය කතුරුට පසු හෝ වාක්‍යයේ ටොපික් එකට පසු භාවිතා කරනවා. නිපාත පදයක් ලෙස වාක්‍යවල භාවිතා කරන අවස්ථාවේදී ව යනුවෙන් උච්චාරණය කරන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී හා යනුවෙන් උච්චාරණය කරනවා. මුලින්ම කියන්න ඕනේ මේ අකුර නිපාත පදයක් විදිහට තනියෙන් ඉන්නකොට අපි උච්චාරණය කරන්නේ වා කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේදී වචන අතර යෙදෙන විට අපි උච්චාරණය කරන්නේ හා කියලා. මේ වානිපාතයේ වාක්‍යයේ කතුරුට පසු හෝ වාක්‍යයේ ටොපික් එකට පසුව යෙදෙනවා. අපි මුලින්ම බලමු කතුරුට පසුව යෙදන්නේ කොහොමද කියලා. අනීවා අසොබිමාස්. ඒ කියන්නේ අයියා සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා කියන එක ක්‍රියාවක් වෙනවා. එතකොට මේ සෙල්ලම් කරනවා කියන ක්‍රියාව කරන්නේ අයියා. එතකොට අයියා කතෘ වෙනවා. කතෘට පිටුපසින් වානිපාතය යොදනවා. තව උදාහරණ කිහිපයක් අපි බලමු. වතෂිවා නිහොන් ni ikimasu. මම ජපානයට යනවා. ජපානයට යනවා කියන එක ක්‍රියාවක් වෙනවා. එතකොට යන්නේ කවුද? මම. එතකොට මට පිටුපසින් වානිපාතය යොදනවා. ඔතෝසන් වා shimbun o yomimasu. තාත්තා පත්තරය කියවනවා. කියවනවා කියන ක්‍රියාවක් වෙනවා. එතකොට පත්තරේ කියවන්නේ කවුද? තාත්තා. ඔතෝසන්ට පිටුපසින් වානිපාතය යොදනවා. මුසුමෙවා බෙන්ක්‍යෝ shimasu. දුව පාඩම් කරනවා. පාඩම් කරන්නේ කවුද? දුව. එතකොට මුසුමෙට පිටුපසින් වානිපාතය යොදනවා. ඊළඟට ටොපික් එකට පසු යෙදෙන අවස්ථාව. වාක්‍යයක ක්‍රියාවක් නොමැති අවස්ථාවලදී වාක්‍යය තුල ප්‍රධාන වශයෙන් කියවෙන දේ හෝ කියවෙන පුද්ගලයා පිටුපසින් වානිපාතය යොදනවා. ඒ කියන්නේ හැම වාක්‍යෙම ක්‍රියාවක් නැහැනේ. එතකොට කියවෙන ප්‍රධාන දෙයක් හෝ කියවෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියවෙන දෙයට හෝ පුද්ගලයාට පිටුපසින් වානිපාතය යොදන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක යොදන්නේ කියලා. කියෝවා නිචියෝබි දෙස්. ඒ කියන්නේ අද ඉරිදා. ඉරිදා කවදාද? අද තමයි ඉරිදා. අද. එතකොට ප්‍රධාන වශයෙන් කියවෙන්නේ අද දවස ගැන. අද තමයි ඉරිදා වෙන්නේ. එතකොට ටොපික් එක අද වෙනවා. ටොපික් එකකට පිටිපසින් වානිපාතය යොදනවා. අපි තව උදාහරණ කීපයක් බලමු. කොරේවා හොන්දෙස්. මේක පොතක්. එතකොට මොකද්ද පොත? මේක තමයි පොත. එතකොට කොරේ පිටිපසින් වානිපාතය යොදනවා. වතෂිවා සෙන්සෙයි දෙස්. මම ගුරුවරයෙක්. එතකොට මම තමයි ගුරුවරයා. මම තමයි ගුරුවරයා. එතකොට වතෂි පිටිපස්සෙන් වානිපාතය යොදනවා. වතෂිවා මුෙක්කො දෙස්. මම පවුලේ බාලයා. පවුලේ බාලයා කවුද? මම තමයි පවුලේ බාලයා. එතකොට මට පිටිපස්සෙන් වානිපාතය යොදනවා. අරේවා දෙන්වා දෙස්. අරක දුරකථනයක්. මොකද්ද දුරකථනේ? අරක. අරක. එතකොට අරේවා දෙන්වා දෙස්. එතකොට අරේ පිටිපසින් වානිපාතය යොදන්න පුළුවන් අපිට. තවද අයිසත්සු ආචාර විධිවලදී ඇතැම් වාක්‍ය අගට වා උච්චාරණයක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ කොන්නිචිවා, කොන්බන්වා. මේ දෙක හොඳට මතක තියාගන්න. අපි මේ දෙක කවදාවත් හා දාලා කියන්නේ නැහැ. වා දාලා තමයි කියන්නේ. කොන්නිචිවා සුබ දවසක්. කොන්බන්වා සුබ සන්ධ්‍යාවක්. මම ඔයාලට රේන්ෂූ ටිකක් දීලා තියෙනවා. තනියම උත්සාහ කරන්න. දන්නේ නැති දෙයක් අමාරු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකකින් හමු වෙමු. කියෝවා රෙසුන්ගා ඕවරිමස්තා සයොනරා.